සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලු දෙනාටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ පිළිබඳව අරගෙන එන පාඩම් මාලාවේ 3 වෙනි පාඩමත් එක්ක. සුපුරුදු විදිහට මේ මාතෘකාවේ ප්‍රධාන කරුණු ටික මම සඳහන් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ කරුණු වෙනම සටහනක් විදිහට සකස් කරගෙන පාඩම් කරගන්න. අද අපි කතා කරන මාතෘකාව තමයි ස්වධර්ම පිළිබඳ බ්‍රාහ්මණ විග්‍රහය. මහා බ්‍රහ්මන් නැමැති අදෘශ්‍යමාන දෙවියෙකුගේ නාමයෙන් ගොඩනැගී ඇති නිර්මාණවාදී බමුණු දහමේ එන ප්‍රමුඛ ඉගැන්වීමක්සේ ස්වධර්ම සංකල්පය හඳුනාගත හැකිය. බමුණන් වර්ණ ධර්ම සංකල්පය යටතේ සමස්ත ಭಾರತೀಯ සමාජයේ සිව් කුලයකට බෙදා දැක්වූහ. ඉන් නොනවතුණු ඔවුන් එසේ බෙදන ලද සිව් කුලයට ඔවුන් විසින් කළ යුතු කාර්යයන් කොටස් වශයෙන් බෙදන්නට යෙදුණි. ස්වධර්ම යනු මහා බ්‍රහ්මගේ නියමයෙන් උපතත් සමග සිව් කුලය වෙත පවරන ලද කාර්යයන්ය, යුතුයකම්ය, නැතහොත් වගකීම් වේ. මනුස්මෘතියෙහි දක්නට ලැබෙන ආකාරයට මහබඹා ගුණ කර්ම ભેදයේ සලකා සිව් කුලය මවා තිබේ. චතුර්වර්ණම් මයාරිෂ්ඨං ගුණ කර්ම විභාගශක් යනුවෙන් මනුස්මෘතියේ බව දක්වා තිබේ. බමුණන් දක්වනුයේ මෙකී ස්වධර්මයන් මහබඹාගේ කැමැත්ත මත පැවරූ හේයින් සෑම කුලිකයෙකුම අවිවාදිතව තර්කයකින් තොරව ඒවා පිළිගෙන ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ අනුව පළමු කුලිකයන් වන බ්‍රාහ්මණ වංශිකයන්ගේ ස්වධර්ම පිළිබඳ මනුස්මෘතියේ දැක්වෙනුයේ මේ ආකාරයටය. අධ්‍යාපන මධ්‍යයනං යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහං චෛව බ්‍රාහ්මනා නාම කල්පයේත් ආදී වශයෙනි. ඒ අනුව මහා බ්‍රහ්මන්ගේ කැමැත්ත මත බ්‍රාහ්මණ වංශිකයන්ට ප්‍රධාන කාර්යයන් 6ක් පවරා දී තිබේ. ඒවා නම් ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැන්වීම ආදියයි. නමුත් මෙකී කාර්යයන්ට අමතරව බ්‍රාහ්මණ වංශිකයන් රජුට උපදෙස් දීමේ බලය පුරෝහිත තනතුර හරහා තමන් සතු කරගත්හ. එබැවින් රාජ්‍ය අනුශාසකත්වයේද බමුණන්ට අයත් කාර්යයක්සේ හඳුනාගත හැකිය. මනුස්මෘතියෙහි දෙවනුව දක්වන්නේ සිව් කුලයේ දෙවැනි කුලිකයන් වූ ශාස්ත්‍රීය වංශිකයන්ගේ ස්වධර්මයන්ය. ඒවා නම් ප්‍රජාපාලනයේ හෙවත් රාජ්‍ය පාලනය, දන් දීම, යාග කිරීම, වේද අධ්‍යාපනය, ඉගෙනීම, කාමයේහි නොඇලීම ආදියයි. මනුස්මෘතියෙහි දෙවනුවට දැක්වෙන්නේ සිව් කුලිකයන්ගේ තුන්වෙනි කුලකය වූ වෛශ්‍යයන් හෙවත් වෛශ්‍යයන්ගේ ස්වධර්ම යුතුයකම් හා වගකීම් පිළිබඳවයි. මහබඹාගේ කැමැත්ත මත වෛශ්‍යයන් වෙත කාර්යයන් 7ක් පවරා දී තිබේ. ඒවා නම් දන් දීම, සත්ව පාලනය, යාග කිරීම, වේද අධ්‍යාපනය, වෙළඳාම් කිරීම, මුදල් පොලියට දීම, කෘෂිකර්මාන්තය ආදියයි. සිව්වෙනුව මනුස්මෘතියෙහි දැක්වෙන්නේ චතුර්වර්ණයේ අනාර්ය හෙවත් පහත්ම කුලය වූ ශුද්‍ර වංශිකයන් පිළිබඳවයි. ඔවුන්ට අදාළ මනුස්මෘතියේ ශ්ලෝකය මේ ආකාරයට දක්වා ඇත. ඒකමේවතු ශුද්‍රස්ය ප්‍රභූ කර්ම සමාදිසත් ඒතේසා මේව වර්ණානං ශුද්‍රසා මනුසාසයා ලෙසිනි. එහි අනෙක් කුලිකයන් මෙන් සංඛ්‍යාත්මකව වෙන්වෙන් වූ හඳුනාගත හැකි කාර්යයන් කොටසක් විශේෂිතව ඔවුන්ට දක්වා නැත. නමුත් මහා බ්‍රහ්මන් ශුද්‍ර වංශිකයන් වෙත පවරා දී ඇත්තේ එකම කාර්යයක් පමණි. එය නම් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය යන ආර්ය කුලිකයන් වෙත වැටුප් සහිතව හෝ වැටුප් රහිතව දිවිහිමියෙන් බැල මෙහෙවර කිරීමයි. එබැවින් ශුද්‍රයන්ට ඉගෙනීමේ ආගමික වතාවත් යෙදීමේ ජීවිකා වෘත්තීන්හි නියැලීමේ කිසිදු අවස්ථාවක් ලබා දී නොතිබේ. උක්ත සඳහන් කළ ස්වධර්ම සංකල්පය තුළින් බමුණන් ඊතා සූක්ෂම ලෙස වෑයම් කොට ඇත්තේ සමාජීය සංස්ථා ගණනාවක බලය තහවුරු කර ගැනීමයි. එකී අරමුණු මනාව සාධනය කොටගෙන ඇති බව පසක් වන්නේ ඒ කුලිකයන් වෙත පැවරූ කාර්යයන් විපරමින් යුතුව සොයා බලන කල්හිය. බමුණන් ඉගෙනීමේ අයිතියක් අනෙක් ආර්යයන් කුලයට පවරා දේ. ඉගැන්වීමේ අයිතිය තමන් සතු කොට ගනී. අධ්‍යාපනයේ ඒකාධිකාරයක් ගොඩනගාගෙන තිබේ. එමෙන්ම යාග කිරීම හා දන් දීමේ අවස්ථාව ආර්ය කුලය වෙතට පවරා දී ඇත.
ඒ තුලින් ඔවුන් දන් පිළිගැන්වීමේ අයිතිය තමන් සතු කොට ගැනීමෙන් ආගමික නායකත්වයේ ගොඩනගාගත් එපමණක් නොව රාජ්‍ය බලය ශාස්ත්‍රීය වංශකයන්ට පවරාදී රජුට උපදෙස් දීමේ බලය පුරෝහිත තනතුර හරහා තමන් සතු කොටගත් එතුලින් රාජ්‍ය අනුශාසකත්වයේ තහවුරු කොටගත් මේ අනුව බමුණන් ස්වධර්ම සංකල්පයේ හරහාද වෑයම් කොට ඇත්තේ තමා ආධිපත්‍ය හා උදර පෝෂණය ඇති කර ගැනීම සඳහාය. මෙම ස්වධර්ම සංකල්පයේ බුදුදහම ඇතුළු ආගම් දර්ශනයන් විසින් බැහැර කොට තිබේ.